හලෝ ගයිස්, ඉතින් අපි ඉන්නේ නුවර. ඔයාලට පේනවද මේ මොනවද මේ ගස් జాතිය කියලා? ඉතින් මේ ඇවිල්ලා පරිප්පු ගස්. ඉතින් මෙන්න අපේ අප්පච්චි මේ කොහොමද මේ පරිප්පු ගස් ගෙනාවේ කියලා කියන්නකෝ. ඕක මම මේ ඉන්දියාවෙන් ගිය පාර තමයි ඇට ටිකක් ගෙනල්ලා ඔය හිටෙව්වේ. ඔන්න බලන්න, ඉතින් ලංකාවෙත් මේ වගේ පරිප්පු ගස් හැදෙනවා. දැන් මල් පිපිලා තියෙනවා. එක පාරක් කරල් හැදිලා තියෙනවලු. මේ තියෙන්නේ පරිප්පු. ඉතින් ලංකාවෙත් මේ වගේ ගස් හදන්න පුළුවන් ගයිස්. ඉතින් අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. ගයිස්, පරිප්පු කරලා පෙන්වන්න තමයි යන්නේ. මේ තියෙන්නේ පරිප්පු කරලා. අපිට පළල පෙන්වන්නු ගැටියා. මේ තියෙන්නේ අට. ඔන්න ඕවා තමයි ඇට. ඉතින් මේවා වේලලා පළල ගත්තාම තමයි අපිට කැමර ගන්න පුළුවන්. මේ තියෙන්නේ පරිප්පු ඇට. තියෙන්නේ පරිප්පු. ඉතින් කොළ පාටයි තාම වෙලිලා නැහැ. මේක කහ පාට වෙනවා. කළු වෙනවා. කළු වෙනවලු. කළු වුණාට පස්සේ තමයි මේ පරිප්පු ගන්න. ඉතින් පරිප්පු ගොඩක් හදලා තියෙනවා. මේ දිගටම පරිප්පු ගස් තියෙන්නේ. එහා ඉඳන් මේ සේරම පරිප්පු. ඉතින් මේ පැත්තේ තියෙනවා ටැනල්. ඉතින් අපි පස්සේ යමු ටැනල් ඇතුළට.